ශ්‍රී ලාංකීය කුළුබඩු කර්මාන්තයේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත්කාලීන දැනුම හා තාක්ෂණය සමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රණගිර ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වන දිව්‍යමය රසගුලාව රසමන්සල අටුකොටු පෙරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉදිරි වසර 5 තුල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වැඩසටහන විශේෂයෙන්ම ගොවි මහතුරුන් විදියට ඔබට ලැබෙන පහසුකම් පිළිබඳව අපි දල වශයෙන් කතා කරා. ඒ පිළිබඳව අවබෝධයක් ලබා දුන්නා. මම හිතනවා අපිට අදත් ඒ හා සම්බන්ධයෙන් කෙරෙන මේ වැඩසටහනේ එක් අධ්‍යයනයක් බොහොම සරලව අද දවසේ රසමන්සලින් කතා කරන්න පිළිවන්කම ලැබේවි. අපි අද මේ වැඩසටහනට ආරාධනා කරේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිනෙත් ප්‍රභාෂ් රන්ගොඩ මහත්මයාට. සුබ දැසනක්. සුබ දැසනක් අනුරාධ ඔබටත් ඒ වගේම අපේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම දෙනාටත් සුබ දැසනක් කියලා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබේ ඉඩමේ ඵලදායීතාවය නංවාලීමට ආයෝජන ආධාර. මෙන්න මේ කාරණය පිළිබඳව තමයි කතා කරන්නේ. මම හිතනවා මේ කතාබහට ආරම්භයක් විදිහට අපි මෙහෙම ප්‍රවේශයක් ගමු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට. මේ වැඩසටහනත් එක්ක අලුතෙන් ක්‍රියාත්මක වන අපනයන කෘෂි මහිම වැඩසටහන කියන්නේ මොකක්ද කියන එක මුලින්ම පැහැදිලි කිරීමක් කරගමු. ඔව් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැන් වසර 50කට වැඩි ඉතිහාසයක් තියෙනවා. එතකොට මේ අපනයන කෘෂිකර්ම වැඩසටහන අපි ලංකාවේ විවිධ ප්‍රතිපත්ති රාමු යටතේ සම්පාදනය කරමින් පොදු ජනතාවට ගොවි ජනතාවට සහන ලබා දෙමින් සෑහෙන රාජකාරී කොටසක් සිදු කරලා තියෙනවා. එතකොට මේ අපනයන කෘෂිකර්ම අංශය එහෙම නැත්නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අවධියේදී අපි යම්කිසි විශේෂ සන්ධිස්ථානයකට පැමිණිලා තියෙනවා. ඒ කියන්නේ මේ 2025 සිට 2030 දක්වා වසර 5ක කාලය මේ නව රජයේ ප්‍රතිපත්ති රාමුවත් එක්ක වඩා වැඩි ප්‍රතිලාභ ජනතාවට ළඟා කර දෙමින් අපි සූදානම් වෙලා අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අධිටන් කරගෙන ඉන්න වෙලාවක මේ ප්‍රතිපත්ති වෙනස එහෙම නැත්නම් මේ හැරෝම් ලක්ෂ්‍ය මේ නැත්නම් වැඩසටහන් ගොන්න යම්කිසි නව නමක් එක්ක යම්කිසි නව ජවයක් එක්ක ජනතාවට ලං කළ යුතුයි කියලා සිතුවා. ඒතර මේ 2025 සිට 2030 දක්වා අපි ජනතාවට මෙතෙක් අපි ලබා දුන් වැඩසටහන් තවත් දියුණු කරමින් තවත් සමීප වෙමින් ප්‍රතිලාභ ප්‍රමාණය වැඩි කරමින් අපි මේ පෙළ ගැසිලා තියෙන නව වැඩසටහන් රාමුවට තමයි අපි අපනයන කෘෂි මහිම කියන නම සංකේතාත්මකව දුන්නේ. මේ වැඩසටහන් ඇතුලේ අපනයන කෘෂි ක්ෂේත්‍රයේ ඔබ ඕනෑම නිරත වන කාර්යයක් වෙනුවෙන් දෙපාර්තමේන්තුව මගින් ලැබෙන තාක්ෂණික උපදෙස් ඒ වගේම ආයෝජන ආධාර උපකරණ ලබා ගැනීම සඳහා පිරිවිතර සැකසීම ආදී වශයෙන් ඔබට ලැබෙන සියලුම කට්ටලයක් වශයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ගොනු කරලා තියෙනවා. ඉතින් අපි මේ වැඩසටහන ගැන කතා කරනකොට මම ඔබට වැඩිදුර විස්තර කියන බලාපොරොත්තු වෙනවා. දැන් මේ ගැන පැහැදිලි මොකද අපි ගිය සතියේත් කතා කළා මේ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ මාංශ 5ක් යටතේ මේක අර ඔබතුමා කිව්වාගේ අවුරුදු 5ක් තුල ක්‍රියාත්මක කළා ගොවි ජනතාවට අර ලබා දුන්නු පහසුකම් වලට වැඩි පහසුකම් ප්‍රමාණයක් ලබා දීලා ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න ඊට පස්සේ ඔවුන්ගේ ආදායම හරහා වැඩි වෙනවා ඊට පස්සේ රටක් විදිහටත් මේ ආදායම සහ නිෂ්පාදනය වැඩි වෙලා අපිට අපනයන ප්‍රභවයත් ඇති කරගන්න පිළිවන්කමක් ලැබෙවි හරහා දීර්ඝකාලීනව විශේෂයෙන්ම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහන යටතේදී ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන ගැන මූලික ඔබතුමාත් එක්ක මොකක්ද මේ ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන කියන්නේ? ඔව් අනුරාධ ඔබ නිවැරදිවම පැවසපු ආකාරයට මේ අපනයන කෘෂි මහිම වැඩසටහන දෙපාර්තමේන්තුව විදිහට අපි සැලසුම් කරලා තියෙන යම්කිසි ජාතික ඉලක්ක සමග. එතකොට අපනයන කෘෂි වෙළඳාම වෙළඳපළ ජාත්‍යන්තර වෙළඳපළ ජය ගැනීමෙන් ලංකාවට ඉලක්කගත විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දීම සැලසුම් කරලා අපි වැඩසටහන් රාශියක් සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් ඔබ කියුවාගේ දැන් උදාහරණයක් වශයෙන් ඔබ අලුතෙන් වාණිජ මට්ටමින් වගා බිමක් අලුතෙන් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එම ක්‍රියාවලියට අපි සම්බන්ධ වෙනවා. නොමිලේ ඔබට උසස් රෝපණ ද්‍රව්‍ය ලබා දෙනවා. ඒ වගේම ඔබ ගෙවතු මට්ටමින් ඔබ වගා කරන්න බලාපොරොත්තුවක් වෙනවා නම් අලුතෙන් එතෙන්දිත් ඔබට අපි උපදෙස් දෙනවා ප්‍රතිලාභ ලබා දෙනවා. දැන් මේ ආකාරයෙන් ඔබට එහෙමනම් හිතෙනවා ඔබට දැනටමත් ඉඩමක් තිබෙනවා නම්
ඒතර මේ දැනටමත් තිබෙන ඉඩමේ ඵලදායීතාව වැඩි කර ගැනීමට ඔබ අදහස් කරනවා නම් අන්න ඒ කොටස ආවරණය වෙන අපේ වැඩසටහනේ නම තමයි ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන. ඔබට දැනටමත් වගාවක් කරන කෙනෙක් සමහරවිට ඒ ඉඩමේ පැල ප්‍රමාණයක් තිබෙනවනේ නියමිත ඕනෑම භෝගයක. ඒ ප්‍රමාණයම නැහැ. එහෙම නැත්නම් පැල තියෙනවා අස් වෙන්න නැහැ. එහෙම නැත්නම් විවිධ රෝග පලිබෝධ වලින් ඔබගේ ඉඩමේ භෝග පීඩා විඳිනවා. ක්‍රමවත් බවක් නැහැ. එතකොට දැන් ඒ වගේ ඔබට තිබෙන ඉඩමක අපි ඒ විභව අස්වැන්න අපි කියන ගත හැකි උපරිම අස්වැන්න ලබා නොගෙන ඔබ දන්නවා ලංකාවේ දැන් ඉඩම් ප්‍රමාණයත් ඉතාම සීමිතයි. එතකොට අපි අර කියපු අපනයන කෘෂි මහිම ඉලක්ක ළඟා කරගන්න නම් අපේ මේ තිබෙන ඉඩම් වල ඵලදායීතාව උපරිමය දක්වා ගෙනෙලා නව ඉඩම් හොයාගෙන යනවා වෙනුවට ඒ අස්වැන්න වැඩි කිරීම ගුණාත්මය වැඩි කිරීම ප්‍රමාණය ඉහළ දැමීම කළ යුතුමයි. ඉතින් කෙටියෙන් කියනවා නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන කියලා සැලසුම් කරලා තිබෙන්නේ ලංකාවේ පවතින ඉඩම් වල ලබාගත හැකි උපරිම අස්වැන්න ළඟා කරගෙන ඒ පමණක් නෙමෙයි උපරිම ගුණාත්මෙන් එය නිෂ්පාදනය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළදී ලංකාවෙන් ලබාගත හැකි උපරිම අපනයන ආදායමත් අපනයන ගුණාත්මය අනුව ලැබෙන අගේ එකතු කර නිෂ්පාදන මගින් ලැබෙන ලංකාවේ ජාතික සංවර්ධනයට කෙරෙන ප්‍රතිලාභ නැත්නම් දායකත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් තමයි මේ ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒක ටිකක් තව සරලව බෙදාගෙන කතා කරමු. මොකද කොයි මහතුරු අර ඔබතුමා කිව්වාගේ ගොඩක් වෙලාවට වගාව පවත්වාගෙන යනවා වෙනුවට පවත්වාගෙන යනවා. ඒක සාම්ප්‍රදායික වගාවක් විදියට. හැබැයි මේකෙන් අර ගන්න පුළුවන් අස්වැන්න ගැන හිතලා තියෙනවද? මේකට නව තාක්ෂණ ගේන්න පුළුවන්ද? නැත්නම් මේකේ ඵලදායීතාවය වැඩි කරගන්න තව අපි මොනවද කරන්න ඕනේ? මේ වගේ දේවල් සමහරට නොකරනවා වෙන්න පුළුවන්. නමුත් ගොවි මහතුරු ගාවට ගිහිල්ලා මේක පිළිබඳ අවබෝධයක් ලබා දුන්නට පස්සේ ඔවුන්ටත් යම්කිසි ආකාරයක දිරිගැන්වීමක් ඇති වෙලා මේක සාර්ථක කරගන්න පිළිවන්කම ලැබේවි. නිසා මම කැමති දිනෙත් මහත්තයා මේ ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන් පිළිබඳව ටිකක් සරලව කතා කරන්න. ඔව් අනුරාධ මම ඊටම සන්තෝෂ වෙනවා මේකට ගත්ත ප්‍රවේශය ගැන. මොකද එතනදී මම උප වැඩසටහන් ගැන කියන පොරතුව පොඩි දෙයක් කියන්නම්. ඔබ කිව්වා වගේම දැන් අපි මේ වසර 5ක සැලැස්මක් සකස් කරලා මේ ප්‍රතිලාභ ජනතාවට ළඟා කරගන්න අපි මේ තොරතුරු කිව්වොත් තමයි ඔවුන් මේක දැනගෙන ඔය කියන ඉඩම් වල ඵලදායීතාව ගුණාත්මය වැඩි කරගන්නේ. මුලින්ම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ අපේ නව සැලැස්ම පොදු ජනතාවට නැත්නම් ගොවි ජනතාවට මේක ළඟා කිරීම සඳහා. ඒතර අපේ මේ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් තමයි විශේෂයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපි මේ අපේ සැලසුමේම කොටසක් විදිහට අපි සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවල දැන්වීම් පූර්වවල මේ ප්‍රදර්ශනය කිරීම මේ වැඩසටහනේ ප්‍රතිලාභ ගැන ඔබට මේ ප්‍රතිලාභ ලබා ගැනීමට ආරාධනා කිරීම ආදී වශයෙන් විශාල මූලික ක්‍රියා සැලැස්මකුත් එක්ක තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතර අද මේ කරන ඇත්තටම මේ වැඩසටහනත් මේ දෙපාර්තමේන්තුවේ මේ කරන නව පිම්ම ගැන මේ සියලුම දෙනාට සාධාරණ ආකාරයෙන් කරන ආරාධනාවකුත් වෙනවා. ඉතින් මම මේ දෙපාර්තමේන්තු විදිහට මේ වැඩසටහන අතරතුරේදීම අපි මේ සියලුම ඔබ ඵලදායීතාව නැංවීමට විතරක් නෙමෙයි දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රතිලාභයක් ලැබීමට මේ ඔබට කරන විවෘත ආරාධනාවක් වශයෙන් උත් සලකන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් ඔබ කිව්වා වගේ මේ දෙපාර්තමේන්තුවේ විශේෂ පර්යේෂණ එහෙම නැත්නම් අපේ තාක්ෂණික දැනුම ආදී වශයෙන් ළඟා කරගත හැකි නැත්නම් ඔබට ලැබිය හැකි අස්වැන්න ඊටාම ඉහළ වගා බිම් වල ඔබ එයින් නොලබන අස්වැන්න ඔබටත් රටටත් පාඩුවක් නොලැබී යාමක් රට මේ ඇදවැටි සිටින මේ වෙලාවේදී අපි දන්නවා හැමෝම ආර්ථික අවපාතයක අපි ඉන්නේ. එයින් ගැලවීමට තියෙන හොඳ මාර්ගයක් තමයි මේ අපනයන ආදායම. එතකොට ඔබගේ ඉඩම ඔබ ඵලදායීතාව වැඩි කරගන්නවා කියලා කියන්නේ ඔබට පමණක් ලැබෙන ප්‍රතිලාභයක් නෙමෙයි මේ ලංකාවේ දැනට තියෙන ආර්ථික අවපාතයෙන් ගැලවීමට ඔබ කරන දායකත්වයක්. ඔබට යම්කිසි ආඩම්බරයකින් ගෞරවයකින් ඔබට හිතා ගන්න පුළුවන් මමත් මේ ලංකාවේ මේ වෙලාවේ සුදුසුම ව්‍යාපාරයක එළඹෙලා ඉන්න කෙනෙක්. මොකද ලංකාවේ අපනයන කෘෂිකර්ම නැත්නම් අපනයන ආදායම තමයි ඊටාම හොඳ ප්‍රවේශයක් වන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. ඉතින් දැන් මේ කාරණේ බැලුවහම යම්කිසි වගා බිමක අපි සර්ව සම්පූර්ණ
සහන මල්ලක් කියන්නත් පුළුවන්. ඒකට එහෙම නැත්නම් ආයෝජන දිරිගැන්වීමක් කියන්නත් පුළුවන්. සියලුම ඵලදායීතාව අඩු වෙන කරුණු සලකලා බලලා තමයි මේ ඔබ කියපු උප වැඩසටහන් ඵලදායීතා සංවර්ධන වැඩසටහන් යටතේ හදලා තියෙන්නේ. ඒ ප්‍රධානම ප්‍රභේද නැත්නම් අංශ 4ක් තියෙනවා. පළවෙනි කොටස තමයි ඔබ සතු ඉඩමේ ඵලදායීතාව. අපි කියනවා දැන් මේ ලබාගත හැකි උපරිම අස්වැන්න ලබා ගැනීම සඳහා ඔබ කළ යුතු ඉඩමේ ඵලදායීතාව වැඩි කර ගැනීමට අපි ඔබට දෙන සහාය. එතකොට ඒකෙදී මම තව ඉදිරියේදී කරුණු කියන්න. නමුත් අපි නියමිත පැල ප්‍රමාණය ඔබේ ඉඩමේ තියනවාද? ඊළඟට ඒවා නියමිත පරතරයෙන් හිටවලා තියනවාද? පාංශු සංරක්ෂණය ඔබ කරලා තියනවාද? ජලය ඔබ හොඳින් ඉඩමේ පැලවලට ලැබෙන විදිහට ජල කළමනාකරණය කරනවාද? එතකොට දැන් අපි දන්නවා අස්වැන්න ලැබීමට ප්‍රධානම සාධක තියෙන්නේ ජලය, පොහොර, හිරුවෙලිය ආදී වශයෙන්. ඒතර එමනම් හිරුවෙලිය නියමිත ප්‍රමාණයට මේ ගහට ලැබෙන විදිහට අපි කප්පාදු කිරීම ආදී වශයෙන් කළ යුතු කෘෂි දේවල් කරලා තියනවාද? ඒ ආදී වශයෙන් යම් කිසි විදිහකට මේ ඉඩමට ඔබ හිටවල පැලයක්, ඒ පැලේ ලොකු වෙලා ඔබට ලබාගත හැකි ඉහළම අස්වැන්න ලබා ගන්නවාද කියන එක ගැන කෙරෙන වැඩසටහන ඉඩමේ ඵලදායීතාව නැංවීම. දෙවනි වැඩසටහන දැන් ඔබ දන්නවා මේ දශකයේම කියන්නත් පුළුවන් කතා බහක් තියෙනවා ජාත්‍යන්තර වශයෙන්ම මේ කාලගුණ විපර්යාස වෙනවා, කාලගුණ විපර්යාසයක් වෙනවා, අපි ඒකෙන් බැට ගන්නවා, අපි ඒකට සූදානම් වෙන්න ඕනි කියන එක. දැන් අපනයන කෘෂි භෝග වලටත් මේ කාලගුණ විපර්යාසය යම් කිසි විදිහකට බලපාන්න පුළුවන්. ඒ වගේම මේ ලංකාවටම අපි ක්‍රියාත්මක නොවුනොත් අපේ ළඟටම ඒ කරදරයක් එනකන් ඉඳලා ක්‍රියාත්මක වෙනවට වඩා අපි අපේ බුද්ධිය මෙහෙवला ඒකට කලින් සැලසුම් කරේ නැත්නම් අපි මං හිතනවා විශාල ගැටලුවකට මුහුණ පානවා. මොකද්ද මේ කාලගුණ විපර්යාස වලින් වෙන පළවෙනිම පිට තියෙන කරදරේ නැත්නම් වෙන්න පුළුවන් හානිය? මේ ජලය කියන එක ඉස්සර වගේ දැන් අපිට කල්තියා ලැබෙන ප්‍රමාණය ගැන, කාලය ගැන පෙරයීම් කිරීමට අපි කියන්නේ ප්‍රෙඩික්ෂන් කියලා. පෙරයීම් කීමට, අනාවේකී කීමට බැරි වෙලා තියෙනවා. ඒ නිසා ජලය සුරැකීමට විශේෂ ක්‍රම අනුගමනය කළ යුතුයි. ඒතර ජලය ලංකාවේ භාවිතා වෙන විදිය බැලුවොත් වගා බිම් වලට අපි කියනවා මහා වාරි මාර්ග වගේ නිකන් අපි ජලය වැඩිපුර දෙන භෝග තමයි නැත්නම් ක්‍රම තමයි සම්පාදනයේ මෙතෙක් කල් තිබුණේ. නමුත් ලෝකය තාක්ෂණයේ දියුණුවත් සමගම එහෙම නැත්නම් මේ කාලගුණ විපර්යාස වලට ඔරොත්තු දීම හින්දා ජලය රැක ගැනීම සූක්ෂම ලෙස භාවිතා කිරීම කියන සංකල්පය යටතේ වගා බිම් වලට අපි දැන් නිර්දේශ කරන්නේ මේ ශුද්ධ ජල සම්පාදනයේ, බිඳු ජල සම්පාදනයේ වගේ ඒ ගහට අවශ්‍ය ජලයේ ප්‍රමාණය යම්කිසි දෙයකට ගණනය කිරීමක් කරලා ඒ ජලය ලැබෙන්න ඕනි මූල පද්ධතියට නම් ඒ මූල පද්ධතිය ළඟටම ජලය ගෙනල් දෙන යම්කිසි දෙයක් දියුණු ජල සම්පාදන ක්‍රම. ඉතින් ඔබගේ ඉඩමේ ඵලදායීතාව නැංවීම කියන සමස්ත අරමුණ යටතේ අපි දෙවනි උප වැඩසටහන විදිහට තියෙන්නේ මේ ශුද්ධ ජල සම්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්. අපි ඒකට ඔබට තාක්ෂණික දැනුම දෙනවා, ඔබව ඒ වෙත යොමු කරනවා. ඒ වගේම අපි ඔබට ඒ උපකරණ නැත්නම් ඒ පද්ධතිය සම්පාදනය කර ගැනීමට විශාල ආයෝජන ආධාරයක් දිරිගැන්වීමක් ඔබගේ ඉඩමේ ප්‍රමාණයට සමානුපාතිකව ගෙවනවා. අපි ඒක ණයක් වශයෙන් නෙමෙයි, ඔබට ආධාරයක් විදිහට නැවත ලබා නොගන්නා මුදලක් ඔබ වෙත ලබා දෙනවා. මුදල් ප්‍රමාණය ගැන තව විස්තර කතා කරන්න කැමතියි. තුන්වෙනි උප වැඩසටහන වශයෙන් අපි අරමුණු කරගෙන තියෙන්නේ මේ ලංකාවේ මේ දවස්වල ඇත්තටම ඉතාම ප්‍රබල වශයෙන් පෞද්ගලික දවස්වල කතා වෙච්ච ගැටලුවක්. ඒක තමයි සතුන්ගෙන් වන, විශේෂයෙන් වන සතුන්ගෙන් වන හානිය කොහොමද අපි පාලනය කරගන්නේ කියන එක. අපි දන්නවානේ පලිබෝධකයන් කියලා අපි කියන්නේ ඔබගේ වගාවට හානි කරන අය. ඒකට ප්‍රධාන වශයෙන් අපි ඒක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. අපිට ඇහැට නොපෙනෙන තරම් නැත්නම් කුඩා කෘමීන් වගේ සතුන්ට අපි කියනවා ශුද්‍ර පලිබෝධකයන් කියලා. ඒගොල්ලන්ට තමයි ඔය රසායනික ද්‍රව්‍ය හෝ අපි රෙපලන්ට් කියලා උන් පළවා හරින දේවල් යොදන්නේ. නමුත් මේ දඬුලේන, මුවා, ඌරා, රිලවා ආදී සත්තුන්ට අපි යම්කිසි විදියකට වැඩි අවධානයක් යොමු කරලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. ඒතර ඒක ගොවි ජනතාව අද මුහුණ පාන ගැටලුව, ඒකට අපි ඇත්තටම උදව් කරන්න මැදිහත් වුනේ නැත්නම් ජනතාව මේ වගාවෙන් ඈත් වෙන තරමට මේ ගැටලුව ප්‍රබලයි. ඉතින් මේ ගැනත් අපි කල්පනා කරලා මේකට අපි දෙන්න පුළුවන් තාක්ෂණික උපදෙස්, ඒ වගේම දැන් අපි දන්නවා විවිධ සතුන්ට හරියන විවිධ උපක්‍රම තියෙනවා. වායු රයිෆල් වෙන්න පුළුවන්, මේ ශබ්ද තරංග නිකුත් කරන අලුත් උපාංග තියෙනවා. ඊළඟට විදුලි වැටවල්, දැල් වැටවල්. අපි දැල් වැටවල් කිව්වමත් දැන් අපි පෙළඹිලා තියෙනවා සාදික්ක කරාබු වගේ ගස් වලට ඉඩම වටේ දැල් වැටක් ගහන නෙමෙයි.
ගහ වට කරලා දැල්වට ගන්න. ඒතර ඒ වගේ ඔබට විශාල වපසරියක ක්‍රම විශාල ප්‍රමාණයක් ක්‍රමෝපායන් සඳහා අපි ඔබට දිරිගන්නවන උපදෙස් ලබා දෙනවා විතරක් නෙවෙයි අර කලින් කිව්වා වගේ ඔබට වැය වෙන මුදලින් 50% පමණ කොටසක් අපි දරා ගනිමින් ඔබට නැවත ලබා නොගන්නා ආයෝජන ආධාර දිරිගැනීමක් කරනවා. මේක තමයි 3 වෙනි උප වැඩසටහන. 4 වෙනි වැඩසටහන තමයි දැන් මම ඔබට ඒක ගැන යම්කිසි ඉඟියක් දුන්නා 3 වෙනි වැඩසටහනේදී අපිට ඉන්නවා මහා පලිබෝධකයන් නැත්තම් වනසතුන්ට අමතරව ඔබේ වගාවට හානි කරන රෝග හා පලිබෝධ. එතන මේ රෝග හා පලිබෝධ නිරන්තරයෙන් අපි අපේ ක්ෂේත්‍ර පරීක්ෂා කරන නිලධාරීන් අපි දකිනවා. එතකොට අපි තීරණයක් අරගෙන තියෙනවා දැන් මේක ගැන අපි මුල් අවස්ථාවේම ක්‍රියාත්මක වුණොත් තමයි අපිට මේක සාර්ථකව පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි මේක පැතිරීමක් වසංගතයක් ආදී තත්ත්වයට ලක් වෙන්න ඉඩ නොදී ඔබට ඒ සඳහා උපදෙස් ලබා දීමට යොහුසුලුව කටයුතු කර යුතුයි. ඒ කියන්නේ අපි මීට කලිනුත් ඔබගේ ඉඩමට අපි ක්ෂේත්‍ර පරීක්ෂාවකට ආවොත් එතකොට රෝග පලිබෝධ තියෙනවා දැක්කොත් අපි ඔබට උපදෙස් දෙනවා. එතනින් ඔබට ගිහිල්ලා යම් කිසි විදිහකට අපි ඔබගේ ප්‍රදේශය නිරීක්ෂණය කරද්දී යම් කිසි විදිහකට යම් කිසි ඉඟියක් හෝ අපිට ලැබුණොත් මේක මීට වඩා තිබුණොත් වසංගතයකට යෑමේ ලක්ෂණ තියෙනවා කියලා ඒ අවස්ථාවේදී අපි ඔබව ගම්මානයක් විතර එකතු කරලා වෙන්න පුළුවන් තනිතනියෙන් වෙන්න පුළුවන්. නමුත් මේ රෝගය පැතිරිලා ඔබ අපි ළඟට ඇවිල්ලා කියන්නකම් ඉන්නේ නැතුව ඔබගේ රෝගයක් තියෙනවා නම් අපි ඔබට කියනවා ඊටාම කාරුණික දැනුම් දෙන්න අපි ගැන ක්‍රියාත්මක වෙන්නම් කියලා. ඒ නැතත් නිලධාරීන් ගම්මාන විදිහට මේක සංවිධානය කරලා මොකද අපි දන්නවා රෝග පලිබෝධ පැතිරීමේ රටාව අපේ විද්‍යාව බැලුවොත් එක ඉඩමක ලෙඩක් අපි ඒකට නියමිත ප්‍රතිකාර කර නැත්නම් මුළු ගමම නැත්නම් ඒ ප්‍රදේශයේම දුක් විඳිනවා. සුළඟට පැතිරෙන රෝගයක් වෙන්න පුළුවන්, ජලයෙන් පැතිරෙන රෝගයක් වෙන්න පුළුවන්, සතුන්ගෙන් ප්‍රසාරණය වෙන රෝගයක් වෙන්න පුළුවන්. ඔබට වගකීමකුත් තියෙනවා. එතකොට ඒ නිසා අපි මුල් අවස්ථාවේදීම මේකට අවශ්‍ය කරන උපදෙස් විතරක් නෙමෙයි අවශ්‍ය මේ පලිබෝධ පාලන ද්‍රව්‍ය වෙන්න පුළුවන්, රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්, කාබනික ප්‍රතිකාරක වෙන්න පුළුවන්. ඒවා ඔබට ලබා දෙමින් ඔබවත් සම්බන්ධ කරගෙන මේ කරන ශ්‍රම දාණය මේ කරන සාමූහික කැපවීමට තමයි අපි 4 වෙනි වැඩසටහන උප වැඩසටහන වෙන් කරලා තියෙන්නේ. ඵලදායීතාවයේ ඉහළ නංවා ගැනීමේදී ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන සමහර වැඩසටහන් දිහා බලපුවාම අපිට පැහැදිලි වෙනවා ගොවි මහතුරු එතරම් මේ කෙරෙහි අවධානයක් යොමු කළා නැහැයි කියන එක. දැන් මේ වැඩසටහනත් එක්ක දිනෙත් මහත්මයා පැහැදිලි කරපු මේ අංශ 4 පිළිබඳව අවධානය යොමු කරොත් එහෙම ගොවි මහතුරුන්ට පුළුවන් තමන්ගේ ඒ ඉඩමෙන් උපරිම ආදායමක් කරා යන්න, තමන්ගේ වගාවෙන් උපරිම ආදායමක් ලබන්නේ අවකාශය උදා කරගන්න. ඒ නිසා මම හිතනවා ඒක සරලව පැහැදිලි කරලා දුන්න නිසා ඒ අවබෝධය ලැබෙන්නේ නැති කියලා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් පොදුවේ මේ වැඩසටහන පිළිබඳව වෙන්න පුළුවන් ඔබට යම්කිසි ආකාරයක තොරතුරක් විමසන්නට තිබෙනවා නම් ඔබට පුළුවන්කම ලැබෙනවා සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0812 388 651 0812 388 651. අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අද දවසේ අපි කතා කරමින් ඉන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබේ ඉඩමේ ඵලදායීතාවය නංවාලීමට ආයෝජන ආධාර කියන මාතෘකාව සම්බන්ධයෙන්. දිනෙත් මහත්මයා දැන් අපි මේ පැහැදිලි කරපු දේවල් එක්ක යම් ආකාරයකින් මේ උප වැඩසටහන් හරහා ක්‍රියාත්මක වෙන මේ ආයෝජන ආධාර සම්බන්ධයෙන්ුත් අපි යමක් පැහැදිලි කරමු. මොකද ඒ අර සංඛ්‍යාත්මක අගයක් විදියටත් යමක් කියපුවාම කෙනෙකුට යම්කිසි උත්තේජනයක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ ගැනත් අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. මට මෙහෙම ප්‍රවේශයක් ගන්න ඉඩ දෙන්න අනුරාධයකට. දැන් අපි ඔබගේ ඉඩමේ අවශ්‍යතාවය ඉඩමෙන් ඉඩමට බලන්න බෑ. ඒතර මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම තමයි අපනයන කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙලා ඉන්න ඕනම පාර්ශවකරුවෙකුට අවශ්‍ය සහනය අවශ්‍ය උදව්ව ඒක ලබා දීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හල නොහැකි වගකීමක්. ඒ වුණාට දැන් මේ සමස්තය සඳහා මේක ලබා දීමට අවශ්‍ය නිසා අපි යම්කිසි දෙයක් චක්‍රලේඛයක් ආකාරයෙන් ඒක පොදු ආකෘතියකට සැලසුම් කරලා තියෙනවා. දැන් කියන්න යන දේ ඒ මත්තෙන් ඒ ආකෘතිය තුලින් එන
ඉලක්කම් ටිකක් පමණයි. ඒතර ඔබ හිතනවා නම් ඔබට මීට පරිබාහිරව වෙනත් ආධාරයක්, වෙනත් උදව්වක්, වෙනත් භෝගයක්, එහෙම නැත්නම් වෙනත් වැඩසටහනක් සඳහා ඔබට අවශ්‍යයි කියලා නිශ්චිත උදව්වක් ඔබ මම මේ කියන දෙයට අමතරව මේක ව්‍යාපෘති යෝජනාවක් විදිහට හෝ ලිපියක් විදිහට හෝ අපිට ඉදිරිපත් කරොත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය සැදී පැහැදී සිටිනවා ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න. දැන් මම ඔබට වැඩසටහන් 4ක් කිව්වා. ඔබගේ ඉඩමේ ඵලදායීතාව ඉහළ නැංවීම, ජල සම්පාදන ඒකක එකතු කර ගැනීම, ඔබේ ඉඩමට සත්ව හානි වළක්වා ගැනීම සහ පලිබෝධ පාලනය කිරීම. ඒතර මේ ඉඩම් ඵලදායීතාව වැඩි කර ගැනීමටත් මේ අපේ අපනයන කෘෂි මහිම වැඩසටහන යටතේ අපිට විශාල අවශ්‍යතාවයක් වෙලා තිබුණු පෙර අපිට කරගැනීමට නොහැකි වුණු යම්කිසි විදියකට එළඹුමක්. ඒක අපිට ජයග්‍රාහීව මේ වසරේ ඉඳලා ඒක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ දන්නවා අපිට රජයේ මුදල් ලැබෙන්නේ වාර්ෂික ඇස්තමේන්තුව කියන්නේ අයවැය ඇස්තමේන්තුව කියලා අනුරාධ. ඒතර මේ අපේ වැඩසටහන් අපිට සැලසුම් කරගැනීමේ වුණාට වසර එකකින් ඔබගේ ඉඩමට දෙන ප්‍රතිලාභ නවත්තන්න පුළුවන්කමක් නැති බව අපි දැක්කා. ඒ වුණාට අපිට ඒක අපහසුව තිබුණා මේ සමස්ත වසර ගණනක සැලසුම ඔබත් එක්ක හදන්න. මොකද මේ අයවැය ඇස්තමේන්තුව වාර්ෂිකව ලැබෙන නිසා. නමුත් ඒ ගැටලුව අපි කොහොම හරි විසඳගෙන මේ අපනයන කෘෂි මහිම ක්‍රමවේදය ඔස්සේ අපි ඔබත් එක්ක ගිවිසුමට බැඳෙනකොට මේ වසරේ සිට ඔබ අපිත් එක්ක මේ ඉල්ලුම් පත්‍රයකින් සම්බන්ධ වුණොත් ඔබට මේ වසරේ විතරක් නෙමෙයි ඉදිරි වසරේදීත් ඔබගේ ඉඩම සමග අපි යම්කිසි විදියකට සැලැස්මක් එක්කයි යන්නේ. එතකොට අපි මේ අපනයන කෘෂි භෝග වලින් ගම්මිරිස්, කෝපි, කොකෝව, කරඳ මුංගු වගේ භෝග සඳහා ඔබගේ ඉඩම දිහා බලලා ඇවිල්ලා ස්ථානීය පරීක්ෂණයක් නැත්නම් ක්ෂේත්‍ර පරීක්ෂාවක් කරලා ඔබගේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා කරලා යුතු ඔබගේ ක්‍රියාකාරකම් මොනවද කියලා දීලා කොහොමද මේ පාංශු සංරක්ෂණය ඒ ඉඩමට කරන්න ඕනේ. මේ පොදු දෙයක් නෙමෙයි. ඔබගේ ඉඩමටම හරියන උපදෙස් ටික ඒ දීලා පාංශු සංරක්ෂණය, ජල සංරක්ෂණය, සෙවණ පාලනය, කප්පාදුව කොහොමද මේකේ අස්වැන්න වැඩි කරගන්න ඕනි කියලා කිව්වට පස්සේ ඔබ ඒ කටයුතු සිදු කරමින් ඉන්නකොට අපි නැවතත් ඔබගේ ඉඩම ක්ෂේත්‍ර නිලධාරියෙක් පරීක්ෂා කරන්න එනවා. අපිට ඉන්නේ ක්ෂේත්‍ර නිලධාරීන් ටිකක් අඩුවෙන්. ඒ වුණත් අපි කැප වෙලා තියෙනවා. සෑම ඉඩමකටම අනිවාර්යයෙන්ම මේ පරීක්ෂා සඳහා නැවත මේ නිලධාරීන් පැමිණෙනවා කියලා. ඒතර ඔබට පළවෙනි පරීක්ෂාවේදී කළ යුතු දේ ගැන කියලා දෙනවා. දෙවෙනි පරීක්ෂාවේදී ඔබ ඒවා කරනවද, නිවැරදිද ඔබ කරන විදිය කියලා නැවත බලනවා. ඔබට තේරෙන්න ඕනේ දැන් මේ ඉඩම අපි කිව්වට වලවල් කපන්නද ඕනේ, නැත්නම් නුහුරු පාහින්න ඕනේ, එහෙම නැත්නම් අපි කියමු කානුගල් වැටි දාන්න ඕනේ. ඔබට ඒකට ලොකු වියදමකුත් යනවා. ඒ නිසා ඔබට යන වියදම පියවා ගැනීමට සහනයක් වශයෙන් දෙවනි පරීක්ෂණයට අපි එනකොට ඔබ අපි දෙන උපදෙස් ප්‍රකාරව සතුටුදායකව කටයුතු කරමින් සිටින බව පේනවා නම් ඔබට අක්කරයට රුපියල් ලක්ෂයක් ආදී වශයෙන් පොඩි ඔබගේ ඉඩමට අනුකූලව සමානුපාතිකව තව තවත් වැඩි වෙන මුදල් සූත්‍රයක් තියෙනවා. ඔබ වැය කරන මුදලින් 50% පමණ දෙපාර්තමේන්තුවෙන් දරනවා කියන මූල ධර්මයේ මත පදනම් වෙච්චි මම අර අක්කරයට ලක්ෂයක් කිව්වේ. එතකොට ඔබට යම් අදහසක් ලැබෙන හින්දා ඔබට පළවෙනි වාරිකයේ විදිහට අපි ලබා දෙනවා. එතකොට දැන් මේ ඉඩම පරීක්ෂා කරන නැවතත් අපි එනවා අනුරාධ. ඔබ නිවැරදි ලෙස මේ කටයුතු කරනවාද කියලා. ඒතර ඔබට අවශ්‍ය පැල තියෙනවා නම් අපි කියවනේ ඔබ බවලා තියෙන්නේ. නමුත් ඕනි කරන පැල ගහණිය නැහැ. ඒතර අර ඔබට දෙන ආධාරයක් විදිහට ඔබට පැල ලබා දීම සුදුසුයි කියලා අපි හිතන තියෙන පැල අවශ්‍යයි කියලා අපිට පෙවුනොත් අපි අපගේ ලියාපදිංචි තවානවල නිෂ්පාදනය කරපු ඉහළම ගුණාත්මකයෙන් යුතු සහතික කළ රෝපණ ද්‍රව්‍යات ඔබට නොමිලේ ඔබට ලබා දෙනවා. එතකොට ඔබට ඔබගේ පාළු පැල කියලා අපි කියන එකට ඔබගේ નિયમિત පැල ඝනත්වය ළඟා කරගත හැකියි. අර මම ඔබට කිව්වා වගේ නැවතත් අපි තව පරීක්ෂාවකට ඇවිල්ලා ඒක සමහරවිට ඉදිරි වර්ෂයේදී වෙන්න පුළුවන්. මේ වර්ෂයේදී නෙමෙයි. නමුත් අපි ඔබත් එක්ක ගිවිසුමගත වෙලා බැඳිලා අපි ඒ වගකීම බාර අරගෙනයි දැන් තියෙන්නේ. එතකොට අපි ලබන වර්ෂයේදීත් ඔබට අක්කරයට රුපියල් 50000ක පමණ ආධාරයක් දෙනවා මම ඔය කිව්ව භෝග සඳහා. ඊට අමතරව අපි සාධික්කා, කරාබු, සමහරවිට සාධික කරාබු මිශ්‍ර වගාවක් වෙන්න පුළුවන්. ඒ ඉඩමේ ඔබට තියෙන භෝගයට සමානුපාතිකව ඒ ගෙවන මුදල රුපියල් 50000ක් වෙන්න පුළුවන්. දෙවනි වාරිකේ රුපියල් 25000ක් වෙන්න පුළුවන්. ඔබට යන වියදමත් සලකලා අපි ඔබට නොමිලේ අපේ ආයෝජන ආධාරය ලබා දෙනවා. ඉතින් ඔබ අර අහපු ප්‍රශ්නෙට සමානුපාතික මම එක දෙයක් කිව්වේ. මම ඊළඟට උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ඉඩමේ ඵලදායීතාව වැඩසටහන වගේම අපි ජල සම්පාදනය කියලා අපි හඳුන්වලා දෙන්නා. ඔබට මම යම්කිසි විස්තර ටිකක් කිව්වා. ඒතර ඒකෙදිත් අපි ඔබගේ ඉඩමේ වපසරි අක්කරයක් නම්
ඒ අක්කරයට රුපියල් ලක්ෂයේ සිට ඔබගේ ඉඩමේ වපසරිය වැඩිවීම අනුකූලව හෙක්ටයාර 2ක උපරිමයක්, ඒ කියන්නේ අක්කර 5ක උපරිමයක් දක්වා අපි ඔබට විශාල ආයෝජන ආධාරයක් ගෙවනවා. ඒතර මේ ආයෝජන ආධාරය ගෙවද්දී අපි කියනනේ යම්කිසි මූලධර්මයක් සාධාරණ ක්‍රමවේදයක් අනුව අපි ඔබට ලබා දෙන උපරිමය තමයි රුපියල් ලක්ෂය. ඒ ඔබගේ වැය කර මුදලෙන් 50%ක් නම් ඔබ ඊට වඩා අඩුවෙන් නම් වියදම් කරලා තියෙන්නේ. එතකොට අපි ඔබට දෙන්නේ ඔබ වියදම් කළ මුදලෙන් 50%ක් තමයි. ඒ කියන්නේ අපේ දිරිගැන්වීමේ අපි හිතනවා යම්කිසි විදිහට ආර්ථිකමය මූලධර්මයක් විදිහට දෙපාර්තමේන්තුව ඔබට සහනයක් නැත්නම් ඔබට තල්ලුවක් වෙන්න අපි ලබා දෙනවා අපගේ පැත්තෙන් කළ යුතු ආයෝජන ආධාර දිරිගැන්වීම. ඔබගේ පැත්තෙනුත් ඔබ නිසි වියදමක් කරලා ඒ ගැන කැප වුණොත් තමයි ඔබ මේ ගැන වඩාත් සංවේදීව නැත්නම් වඩාත් උනන්දුවෙන් ඔබගේ කටයුතු කොටසත් කරන්න කියලා. ඒ නිසා මේ 50% කියන සීමාව අපි යම්කිසි විදියකට අපේ මූලධර්මයක් වශයෙන් තියාගෙන රුපියල් ලක්ෂයක උපරිමයක් අක්කරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් ඔබගේ ඉඩම ඊට වඩා වැඩි නම් ඔබට නැවත මුදල් ලැබෙනවා. ඔබට මේ ආයෝජන ආධාරය ලබා දෙනවා. මේ ආයෝජන ආධාරය නිකම්ම රුපියල් ලක්ෂයක් දීමක් නෙමෙයි අනුරාධ. අපි ඔබේ මේ ඉඩමට අනුකූලව මේ සුදුසු ජල සම්පාදන ක්‍රමය මොකක්ද? මේක ජලනල එලීමක් නැත්නම් මේ අපි කියනවා බින්දු ජල සම්පාදනය එහෙම නැත්නම් විසිරි ජල සම්පාදනය කෙසේ කළ යුතුද? අපි ආයතනයක් නම් කරන්නේ නැහැ. නමුත් ඔබට ආයතන විශාල සංඛ්‍යාවක් අපි හඳුන්වලා දෙනවා. ගුණාත්මක මේ කට්ටලයක් කොහොමද තෝරාගන්නේ? ඊළඟට ඔබ මේක සවි කිරීමේදී අපි ඔබට උපදෙස් දෙනවා සවි කළ යුතු ආකාරය. නැත්නම් ඒ සඳහා සුදුසු පාර්ශවකරුවන් කවුද? ඔබ අපරාධනේ කියන්නේ විශාල ආයෝජනයක් කරලා නුසුදුසු විදියට මේක නල එළුවොත් ඒකෙන් ඔබට ප්‍රතිලාභය ලැබෙන්නේ. ඒ ආදී වශයෙන් අපි ඔබට ආයෝජන ආධාරයක් දෙනවා. ඒ වගේම ඔබට තාක්ෂණික ප්‍රතිසුද්ධ දෙනවා. මම අපේ සත්ව හානි ගැන කියන්නම් මේ ආයෝජන ආධාරය දෙන විදිය. දැන් ඇත්තටම මේ ඔබට ඊටාම කුඩා ඉඩම් ප්‍රමාණයක් ඇතත් ඒ කියන්නේ අපි ඒකට සමානුපාතිකව ඔබට මේ ආයෝජන ආධාරය ලබා ගන්න පුළුවන්. ඒ කෙසේ වුණත් මේ සත්ව හානි කියන එකට ආවහම ඉඩමේ ඵලදායීතාව නැංවීම වගේ නෙමෙයි. මේ ඔබගේ ප්‍රදේශය අනුව විවිධ සතුන් තමයි ඔබට හානි කරන්නේ. ඔබගේ වගාව අනුව, ඔබගේ වගාවේ කාලය අනුව, ඔබ ඉන්න ප්‍රදේශය අනුව, ඔබගේ ඉඩමේ වටේ තියෙන අනිත් වගාවන් අනුව. ඒතර අපි ඒකට ඔබට සුදුසු ක්‍රමවේද තාක්ෂණික දැනුම මඟ පෙන්වීම ලබා දෙනවා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් ඔබට වායු තුවක්කු අපි ඔබට නිර්දේශ කරන්න පුළුවන්. නමුත් වායු රයිෆලයක් ගත් පමණින් ඔබ මේ විද්‍යාත්මකව සතුන් පළවා හරින ක්‍රමවේදය ඔබ දන්නේ නැත්නම් ඔබ ඒකෙන් යහපත් ප්‍රතිඵල ගන්නෙ නැහැ. ආයෝජන ආධාරය හා බැඳුණු තාක්ෂණික දැනුමත් එක්ක අපි ඔබට මේ වැඩසටහනේදී ඔබගේ ඉඩමේ වපසරිය අනුව මේ දැල් ඉදිරි කිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ උපකරණ ලබා ගැනීමක් වෙන්න පුළුවන්. ඒකෙදිත් අපි අක්කරයකට රුපියල් ලක්ෂයක සීමාවක්, එහෙම නැත්නම් හෙක්ටයාර 0.1කට රුපියල් 60,000ක්, හෙක්ටයාර 0.2කට රුපියල් 70,000ක්, හෙක්ටයාර 0.3කට රුපියල් 80,000ක්, හෙක්ටයාර 0.4 කියන්නේ අක්කරයකට රුපියල් ලක්ෂයක් ආදී වශයෙන් තවත් ඉහළට යනවා. මම මේකෙදි මුළු වගුවම කියන්නේ ඔබගේ ඉල්ලුම්පත ලැබුණම අපි ඒ ව්‍යාප්ත නිලධාරියා ක්ෂේත්‍ර නිලධාරියා ඒක නිවැරදිව ගණනය කළ ඔබට ලැබෙන ආයෝජන ආධාරය ගැන ඔබට දැනුවත් කරනවා. නමුත් මේ වැඩසටහනේදී මම පොදුවේ කැමති මේ ආයෝජන ආධාරයක් මෙසේ ඔබට ලබා දෙනවා කියන පණිවිඩය යම් කිසි මට්ටමකට ආයෝජන ආධාර ප්‍රමාණයේ ගණන මට්ටම ඔබට හඳුන්වා දීමට පමණක්. මම හිතනවා ඔබට පැහැදිලි ඇති යම් කිසි ආකාරයකින් ඔබේ වගාවට යම් කිසි දිරිදීමක් තමයි අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් මේක සිද්ධ කරන්නේ. එතකොට ඒ හරහා ඔබේ නිෂ්පාදනය වැඩි කරගන්න, ඒ හරහා ආදායම වැඩි කරගන්න අවකාශය තියෙනවා. අවසාන වශයෙන් මේ කතා බහේදී මා කැමති දිනෙත් මත මේ ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරයත් කෙටියෙන් පැහැදිලි කරගන්න. ඔව් ඒක තමයි ඇත්තටම ගොවි මහත්වරුන්ට අපේ වගාකරුවන්ට මම හිතන්නේ වැදගත්ම ප්‍රශ්නේ. ඔබ කොහොමද මේ කියන සියලු ආයෝජන ආධාර, තාක්ෂණික ආධාර ලබා ගැනීමට මේ වැඩසටහනට ඇතුළත් වෙන්නේ? දැන් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අනුරාධ අපේ යම්කිසි නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. දෙපාර්තමේන්තුගත නිලධාරීන් මෙහෙයවීමේදී මේ වැඩසටහන සාර්ථකව සැලසුම් කිරීමක් වශයෙන් අපි ඒක යම්කිසි ක්‍රියාවලියක් සැලසුම් කරලා තියෙන නිසා ඒකේ අපි ඇත්තටම ඉල්ලුම් පත්‍රයක් තියෙනවා නියමිත ආකෘතියකින් යුතු. ඒ ආකෘතියෙන් යුතු ඉල්ලුම් පත්‍රය ඔබගේ අපිට ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි ආයෝජන ආධාරයක් දෙනවා නම් ඔබේ බැංකු ගිණුම පිළිබඳ හොඳ විස්තරයක් අපි මුලදීම ගන්න ඕනි නේද? නැත්නම් වෙනින් කෙනෙකුට ආධාරය කිව්වොත් එහෙම. ඒ නිසා ඔබගේ නම, ඔබගේ ඉඩම පිහිටි
නියමිත ස්ථානයේ ඉඩමේ අයිතිය ගැන ඔබට තියෙන තහවුරු මොකද දැන් ඔබට වෙන කෙනෙක්ගේ ඉඩමක් පෙන්නලා ඔබට ආධාර ලබා දෙන්න බෑනේ. ඒ ආදි වශයෙන් අවශ්‍ය තොරතුරුත් සමග ඉල්ලුම් පත්‍රයක් පුරවා ඔබට අපිට සමග සම්බන්ධ වෙන්න සිදු වෙන්නේ. නමුත් මම අර කලින් කිව්වා වගේ මේ සියලු දේවල් අපි සකස් කරලා තියෙන්නේ පොදු ක්‍රියාවලියක් විදිහට ඔබේ අවශ්‍යතාවයට මේ වගේ දේවල් වෙනස් කරන්න අපිට ලියන්න මුලදීම සැලසුම් කරන්න තේරෙන්නේ නැති නිසා. නමුත් ඔබ හිතනවා නම් ඔබට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනේ කියලා මේ ඉල්ලුම් පත්‍රයෙන් සම්බන්ධ වීම දෙවනුව කරන්න පුළුවන්. ඔබට ඉල්ලුම් පත්‍රයක් නැහැනේ. ඒ නිසා ඔබ ලිපියක් මගින් හරි දුරකථන ඇමතුමක් මගින් හරි ඔබ දුරකථන අංකය කිව්වා 0812388 කියන දුරකථන අංකයට හෝ ඔබ ඉන්න දිස්ත්‍රික්කයේ අපේ සෑම දිස්ත්‍රික්කයේම පාහේදන් දිස්ත්‍රික් කාර්යාල තියෙනවා. දිස්ත්‍රික්කයේ අංකයට කතා කරලා හෝ ඔබ සිටින ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සෑම සඳුදා දිනයකම අපේ ව්‍යාප්ති නිලධාරී මහත්මයෙක් ඔබගේ ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාලයේ රැඳී සිටිනවා. මොකද ඔහු තුරු දවස්වල ඔබට මම අර කලින් කිව්වා වගේ ක්ෂේත්‍ර පරීක්ෂාවේ නිමග්න වෙලා ඉන්නේ ඇවිදිනවා හැමතැනම. නමුත් සඳුදා දිනේ මහජන දිනේ වශයෙන් අපි ප්‍රතිපත්තියක් විදිහට ඔබ වෙනුවෙන් කාර්යාලයේ රැඳී සිටිනවා. වගාකරුවන්ට මේ වැඩසටහන ගැන සම්බන්ධ වෙන්න කැමති සියලුම පාර්ශවකරුවන්ට මම නැවතත් මේක අවස්ථාවක් කරගන්නවා. ඔබට ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයට හෝ ඔබගේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අපගේ අංක 1095 ගැටඹේ පේරාදෙණිය කියන ස්ථානයේ තියෙන ප්‍රධාන කාර්යාලයට හෝ එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ෆැක්ස් හෝ ඕනෑම ආකාරයකට ඔබට පහසු පැමිණ කතා කරත් කමන්නේ ඔබගේ අභිලාෂය අපිට දැනුම් දෙන්න. ඒතර ඒ අභිලාෂය අපිට දැනුම් දුන්නාම අපි වග කියනවා ඔබව මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට අපිට කළ හැකි සියලුම කාර්යයන් කරන්න. එතකොට අපි ඔබට ඉල්ලුම් පත්‍රයක් මේ දීලා මේ ඉල්ලුම් පත්‍රය ඔබ ලබා පුරවලා මේ ඉල්ලුම් පත්‍රයත් සමග ඔබ අපිට අමුණා ඉදිරිපත් කළ යුතු ලේඛන කිහිපයකුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔබගේ ජාතක හැඳුනුම්පත හෝ එවැනි හැඳුනුම්පතක පිටපතක්, ඔබගේ ඉඩමේ අයිතිය සනාථ කරන ඔබගේ ඔප්පුවේ පිටපතක්, මේ සියලු දේවල් මේ අපි ඉල්ලන්නේ ඔබට කරදර කරන්න නෙමෙයි. මේ ආයෝජන ආධාරයේ ආදි වශයෙන් ඔබට දෙන ප්‍රතිලාභ ඔබට නිසියාකාරයෙන් අපි රජයේ නිලධාරීන් නේද? එතකොට අපි කිසිදු වැරදීමකින් තොරව සාධාරණව විනීතභාවයෙන් ඔබට මේක ලබා දෙන්න. ඒතර මම කෙටියෙන් ඊතුරු පියවරවල් 2-3ක් කිව්වොත් ඔබ ඉල්ලුම් පත්‍රයක් අපිට ලබා දුන්නාට පස්සේ අපි ඔබට මම කලිනුත් කිව්වා වගේ නැවත ඔබගේ ඉඩම පරීක්ෂා කරනවා. ඇත්තටම ඔබගේ ඉඩමේ ඵලදායීතාව වැඩි කිරීම මිසක් අපගේ වගකීම මේ පරීක්ෂා කරන වාර ගන්න නෙමෙයි. අපි සැලසුම් කරලා තියෙනවා පළවෙනි වාරයේදී ඔබට උපදෙස් දෙනවා, දෙවෙනි වාරයේදී ඔබ කරනවාද කියලා මේක පරීක්ෂා කරලා වාරික මුදලක් ඔබට නිර්දේශ කරනවා ආදී වශයෙන්. නමුත් ඔබට අපහසුතාවයක් තියෙනවා නම් අපි තාම මානුෂික ව්‍යාප්ති නිලධාරීන්, අපේ ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නේ සීලුම නිලධාරීන් අපනයන කෘෂිකර්මී නැවත වාරයක් හරි පරීක්ෂා කිරීමක් ඔබට උපදෙස් සඳහා කරයි. අවසාන වශයෙන් අපි ගිවිසුමක් අත්සන් කරන ඔබත් එක්ක ඔබ මේ කටයුතු කළොත් අපිත් ඔබට මේ ආයෝජන ආධාරය ලබා දෙනවා කියලා. ඊළඟට ඔබගේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබ කවදා හරි ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සිදු කරන තෙක්ම අපි ඔබේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ ඔබ අහපු ප්‍රශ්නෙට මේ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය අපි නිලධාරීන්ගේ ඇහෙන් කියනවට වඩා මම කැමති ඔබට කියන්න අපි ඔබට බොහොම නම්‍යශීලී ඔබ ඕනෑම ක්‍රමයකට අපිත් එක්ක ඔබගේ අභිලාෂය දැනුම් දීම පමණක් කරන්න අපි එතෙන් සිට ඔබ කැඳවාගෙන යන්නම් අපේ ක්‍රියාමාර්ගයේ පියවරෙන් පියවරට ඔබට ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙමින්. ඔබට හොඳ පණිවිඩයක් ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. අපනයන භෝග වගා කරන ඒ වගේම වගා කරන්න බලාපොරොත්තු වෙන අයට විශේෂයෙන්ම මේ ඉදිරි පස් අවුරුදු තුල කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහනත් එක්ක විශේෂම ඵලදායීතාවයේ නංවාලීමට කරන මේ ආයෝජන ආධාර සම්බන්ධයෙන් ඔබට අද පැහැදිලි අවබෝධයක් ලැබුණා. ඒ හරහා පුළුවන් ඔබේ වගාව සාර්ථක කරගන්න. අපි මේ තොරතුරු ඔබට සරලව කියලා දුන්නේ එහි උපරිම ප්‍රතිඵලයක් ඔබ ලබා ගන්න ඕන නිසා දිනෙත් මහත්මයා පැහැදිලි කරා වගේ මේ පිළිබඳව යම් තොරතුරක් අවශ්‍ය වෙනවා මේ පිළිබඳව තව පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා නම් විශේෂයෙන්ම ඔබට පුළුවන් සතියේ දිනවල කාර්යාල වේලාවන් තුල 0.812 651 කියන දුරකථන අංකයට කතා කරලා ඒ තොරතුරු ලබා ගන්න. බොහොම ස්තුතියි අද මේ කතා බහට සම්බන්ධ වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිනෙත්
ප්‍රභාස් ශ්‍රන්ගොඩ මහත්මයාට අද රසමංසල වැඩසටහනට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි අනුරාධ ඔබටත්. අදත් වැඩසටහනේ සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ ලක්ෂිකා සමිත්‍රී මහත්මිය. අධීක්ෂණයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා. උපදේශකත්වයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන උපුල් රණවීර මහතා. තාක්ෂණික දායකත්වය අසංක ජයසුන්දර. අදත් රසමංසල වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකොටුව. අට්ටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.